ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා මදුවා এডুকেෂන් අපේ YouTube නාලිකාවේ තියෙන තවත් අලුත් වීඩියෝයක් එක්ක ඔයාලා අද වීඩියෝ එක හරහා අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ඉතිරි බැංකුව හරහා ඔයාලට වැට් එකක් ඒ කියන්නේ ටැක්ස් එකක් ගහනවා කියලා ගිය අවුරුදු කිහිපෙදී කතාවක් ගියා. ඔයාලා ෆෝම් එකක් පුරවන්න ඕනේ. ගොඩක් අය මේ ෆෝම් ෆිල් කරා. එතකොට ඔයාලට මතක ඒ කියන්නේ ඔයාගේ මාසික ආදායම ලක්ෂ 2කට අඩු නම් ඒ අය අනිවාර්යයෙන්ම මේ ෆෝම් එක ෆිල් කරන්න ඕනේ. නැතිවත් අනිවාර්යයෙන්ම ෆෝම් එක ෆිල් කරන්න ඕනේ කියලා. මොකද මේක ෆිල් කරේ නැත්නම් ඔයාලගෙන් ටැක්ස් එකක් ඒ කියන්නේ ඔයාගේ තියෙන ඔයාගාව ඉතුරු ගිණුමක් වෙන්න පුළුවන්. ඔයාගාව තියෙන එහෙම නැත්නම් ඒ කියන්නේ ඉතුරු ගිණුමක් කියනවා ෆික්ස් ඩිපොසිට් එකක් දාලා තියෙන වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ මාසික වැටුප වැටෙන account එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හෝ දෙකකින් ඔයාලට income එකක් එනවා. සමහරවිට ඔයාලා online මොකක් හරි දෙයක් කරන වෙන්න පුළුවන්. ඒක income එකක් එනවා නම් ඔයාලා ලොකු සාමාන්‍ය income එකක් ලක්ෂ 2කට අඩු රුපියල් 50000ක් වෙන්න පුළුවන්. ලක්ෂයක් වෙන්න පුළුවන්. එවැනි මුදලක් නම් ලැබෙන්නේ ඒකෙමුත් ගාණක් කපා ගන්නවා කියන්නේ ඔයාලට ලොකු කරදරයක් මේක. මොකද නිකම්ම account එක දැන් සාමාන්‍යයෙන් ඔයාලා account එකකට මුදල් බැර කරන්නේ ඒක මුදල් deposit කරන්නේ ඒකෙන් එක්කෝ පොලියක් බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් ඒක ඉතුරුවක් බලාපොරොත්තු වෙන. එහෙම දෙයකින් ඔයාගේ account එකේ තියෙන සල්ලි නිකම්ම කැපෙනවා කියන්නේ ඒක ඔයාලට ලොකුම ප්‍රශ්නයක්. ඔන්න ඔයාලට මතක ඇති ඔයාලත් සමහර මේ ෆෝම් එක ෆිල් කරන්න ඇති. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩිස්ප්ලේ එකේ යන මැසේජ් එක මට දැන් දවස් කිහිපයකට කලින් මගේ People's Bank එක හරහා තමයි මැසේජ් එක ආවේ. ඒ වගේම මගේ සම්පත් බැංක එක හරහා මේ වගේම මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ මෙයාලා දාලා තියෙන මම කලින් මේකේ බැංකු ගිණුම් දෙකේම මේ ෆෝම් ෆිල් කරලා දුන්නා. දැන් අවුරුද්දකට කලින් කියන්නේ ගිය අවුරුද්දේ මාර්තු වගේ එනකොට ඔන්න මේ අවුරුද්දේ මාර්තු වෙනකොට මේක එක්ස්පයර් වෙලා කියලා තමයි යාළුවා මැසේජ් එකක් දාලා තියෙන්නේ. නැවතත් අලුතෙන් ෆෝම් එකක් සබ්මිට් කරන්න කියලා. ඒතකොට ඔයාලත් අනිවාර්යයෙන්ම මේ දේ කරන්න ඕනේ. ඔයාලට ලොකු ඉන්කම් එකක් ආවත් නැතත් මේක කරන්න. සමහර අය කියනවා මේක ලක්ෂ 5ට වැඩි අයට ලක්ෂ 18ට වැඩි අයට එහෙම කියලා තමයි මේක කියන්නේ කට්ටිය කතාවක් කියවනවා. මෙයාට විතරයි මේ ෆෝම් එක ෆිල් කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. එහෙම දෙයක් නෑ. මේක සාමාන්‍යයෙන් හැමෝටම අර ටින් නම්බර් එක වගේ තමයි හැමෝම මේක ෆිල් කරගන්න ඕනේ. ටින් නම්බර් එක ලොකෝටම ගැටලුවක් වෙන්නේ නෑ. මේකට එනකොට අවශ්‍ය වෙන ඔයාලට මේ වැඩේ කරන්න අනිවාර්යයෙන්ම ඔයාලට ටින් නම්බරයක් ඉදිරියේදී අවශ්‍ය වෙයි කියලා මම හිතනවා. මොකද මේ මැසේජ් එක බලාගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ මැසේජ් එක මාර්ගෙමුත් දැනුවත් කරලා තියෙන්නේ එවැනි දෙයක් තමයි. දැනට ඔයාලට ටින් නම්බරයක් අවශ්‍ය වෙන්නේ නෑ. ඔයාලා ඔන්ලයින් මුදල් සම්බන්ධයෙන් ඔන්ලයින් මොකක් හරි දෙයක් කරනවා නම් හැර ඔයාලට දැනට ටින් නම්බරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා නිකන් මෙහෙම අපේ ජොබ් එකක් කර ප්‍රයිවට් ආයතනයක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්. එහෙම රැකියාවක් කරන කෙනා නම් ඔයාලට ටින් නම්බරයක් දැනට අවශ්‍ය නැහැ. අපි කලින් කර කතාවක් ගියා රජයේ ජොබ් කරන අයට ටින් නම්බර අනිවාර්යෙන් අවශ්‍යයි කියලා. දැනට ඒක ස්ථිර වශයෙන්ම ඒක කියලා නැහැ. ඔයාලට අනිවාර්යෙන් අවශ්‍යයි කියලා මම කියවගේ ඔන්ලයින් දේවල් කරනවා ඔයාලා Facebook කරා මුදල් හොයනවා නම් ඒ වගේ දේවල්ට අනිවාර්යයෙන්ම ටින් නම්බර් එක අවශ්‍ය වෙනවා. ඒක ලබා ගන්න හැටි දන්නේ නැති අය මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ අපේ channel එකේ පහළ වීඩියෝ එකක් දාලා තියෙනවා. මම ඒක link එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ඒක කරා ගිහලා පුළුවන් ඒක බලා ගන්න. එතකොට ඔයාලට මේ විදිහට ඒ වැඩේ කරන්න පුළුවන්. අපි දැන් කතා කරන්නේ මේ සම්බන්ධයෙන් නෙවෙයි. දැන් අපි කතා කරන්නේ ඔයාලගේ normal saving account වලට තියෙන tax එක සම්බන්ධයෙන්. මේක ඔයාලා ගොඩක් අය දන්නවා ගිය අවුරුද්දේ සිටම පැන නැගුණු ප්‍රශ්නයක්. ඔන්න නැවතත් ඒක ඇවිල්ලා තියෙනවා ඔයාලට මේ අවුරුද්දේ. මේ ෆෝම් එක අනිවාර්යයෙන්ම ෆිල් කරන්න අවශ්‍ය වෙනවා. මම ඔයාලට ෆෝම් එක ලබා ගන්න විදිය කියන්න. නැත්නම් ෆෝම් එක ගැන දන්නේ නැත්නම් තාම ෆෝම් එක ෆිල් කරලා නැත්නම් ඔයාලට ෆෝම් එක ගන්න පුළුවන්. ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ Google Chrome හෝ web browser එක open කරගෙන ඉවරලා ඔයාලා ඒක search bar එකේ search කරගන්න. මම මේ විදිහට People's Bank tax declaration form කියලා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට يعني මේ link කිහිපයක් එනවනේ. මෙතන පළවෙනි තියෙන link එක උඩ click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාලා fill කරගන්න අවශ්‍ය වෙන form එකේ විස්තර ටික මේ විදිහට දාගෙන පහළට මේකේ step by step 1 2 3 අදට මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆෝම් එකේ විස්තර තමයි දාලා තියෙන්නේ. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් මේ ඔයාලගේ ලක්ෂ 2කට වැඩි අයට තමයි මේ ටැක්ස් එක වදින්නේ කියලා තියෙන්නේ. උනාට මේක ඔයාලා අනිවාර්යෙන් ෆිල් කරන්න. මෙතන මේවා මේ ටික් දාගෙන මෙතන මේ ටික් වගේ දාලා තිබ්බට මේවා ඔයාලට මේක හරි ලකුණක් දාලා ඔයාලගේ withdrawal එක ගැන ඔයාලා මාසික ආදායම ඒකට අඩුයි එවැනි දේවල් තමයි මේක ෆිල් කරන්න තියෙන්නේ. මම මේක වැඩි දේවල් පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔයාලට මේ ෆෝම් එක අරගෙන
ඔයාලා අදාළ බැංක් එකේ දැන් මේක දැන් People's Bank එකේ ඔයාලා අදාළ බැංකු ගිණුමට අදාළ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා පුළුවන් මේක PDF එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ ළඟම තියෙන කමියුනිකේෂන් එකට ගිහලා මේකේ ෆොටෝ එක කොලේකට අරගෙන ඉවරලා ඔයාලා ඒකත් අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම ලොකු දෙයක් නෑ. ඔයාලා අදාළ බැංකුවට ගිහිල්ලා ඔයාලා පුළුවන් මේ වගේ ටැක්ස් එකක් ඇඩ් වෙනවානේ ඒකට මේක කොහොමද ෆෝම් එක පුරවගන්නේ කොහොමද මම මේවා කරන්න කියලා අහගත්තාම එයාලා ඔයාලා ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඔයාලා ඒ විදිහට පුළුවන් එහෙම මේවා ඩවුන්ලෝඩ් කරගන්න බැරි නම් ඔයාලට පුළුවන් බැංකුවටම ගිහිල්ලා ලේසියෙන්ම වැඩේ කරගන්න. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගත්තා කියලා නෑ. ඔයාලා මේක ඔන්ලයින් සබ්මිට් කරන්න බෑ. ඔයාලා අනිවාර්යයෙන්ම බැංකුවට යන්න වෙනවා මේ වැඩේට. ඒ හින්දා හොඳම වැඩේ ඔයාලා මේ ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරනවට වැඩිය ඔයාලා බැංකුවටම ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන් නම් ගොඩක් ලේසි. මම මේක ඔයාලට බලා ගැනීමේ පහසුවට ඔයාලා දැනගන්න විස්තර ටික බලා ගැනීම පහසුවට තමයි මේ විදිහට ඔයාලට පෙන්වන්නේ. ඔයාලට අවශ්‍ය නම් මේ විදිහට කරන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම මේ කරගන්න ඕන දෙයක්. එහෙනම් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි අද වීඩියෝ එක ගෙන ආවේ. ගොඩක් අය අපේ channel එක හරහා වීඩියෝස් බලන්නේ මේ වගේ දේවල් මොකද නැස්සම සම්බන්ධව තමයි channel එක හරහා කරනවා. ඒකෝට ගොඩක් ඉන්නේ මේකේ. ගොඩක් සල්ලි තියෙන අය නෙවෙයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම මෙවැනි අප්ඩේට් එකක් ආවොත් ඔයාලව දැනුවත් කරන එක අපේ යුතුකමක්. ඒ හින්දා අපි ඔයාලව දැනුවත් කරන්න ඕනි කියලා මම හිතනවා වීඩියෝ කරගත්ත වෙන්නේ නැති කියලා. වැඩක් වුණා නම් යාර කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අනිත් දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. මధు එඩියුකේෂන් අපි channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button click කරලා channel එක subscribe කරලා bell icon එකත් all click කරලා යන්න අමතක කරන්න එපා. ඒතර තමයි මෙයාගේ අලුතෙන් දාන වීඩියෝස් වල අප්ඩේට් එක ළඟටම ගෙන්නගෙන හැකියාව තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.